කතරේ කපනට වඩා උපදේශය කපනකොට තැලෙනවා. අල්ලන්න තාතාරින්න. ඔව් වෙනවා. ඔව්. ඔන්න උත්තරේ. එතනම හිර වෙනවා. දැන් දැන් ඒ කට්ටිය හිතන් ඉන්නේ අනේ පින්වත්නි භාවනා කරාම නිදහස් කියලා. මේ භාවනාව කරන්නේ නැති භාවන දැන් මේක ලෙඩක් විදියට නෙමෙයි භාවනා කරන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. දැන් මේ භාවනාවෙන් ඔන්නය අල්ලනේ වතහරින එකට තමයි දැන් මේ භාවනාව කරන්නේ මේකත් උපායක්. මේ උපායෙන් එන්නේ මෙන්න අල්ලපු එක අතහරින්න මේ පීයෙන් කැපුවාම මුවාට එනවා ගානට නේ. අතහරින්නේ නැහැ. ඒගොල්ලෝ අරමුණක හිත තියාගෙන ඉඳලා එනවා හැබැයි අර අල්ලපු එක අල්ලගෙනම ඉන්නේ. එහෙනම් දැන් හොඳට බලන්න. එතකොට ඉතින් අපි අඩිය බුදුරජාණන් තුනක් විතර බඩවැල වගේ ගන්න කඩාගෙන මට සමහර කල කෝට්ට. දිග වැඩි නේ. මේ මට මේකේ කොච්චර හොඳ සිද්ධියක් වුණා. දැන් උඟක් දෙන්න තරම් මේක නේ. දැන් අන්තිමේ ඇත්තම නෑ මට ඔලුව ගන්න. ඔව්. ආවට උගාල කියන දෙන්න කියන මෙහෙම. ඒ නෝන අඟල් 22 ගන්නෙ නේ. ඉතර තමයි දිගකොටු වලින් කුරුතු දාලන්නේ. ඒ නෝන ඥාතියෙක් ගෙදර ගිහිල්ලා ගියාම හරි දොස් ටිකක් කියලා ඉවරලා අර නෝන ඇවිල්ලා දැන් ඒක අර මේකට දිගේ අරන් යන්නත් බෑනේ එතකොට. දැන් මේක බයිසිකලයක උන තරයි. ඔව්. දුකින් ඒකට ඉන්නේ. ඊට පස්සේ මේ මහත්තයා මට කියනවා බලන්න ස්වාමීන් මෙයාට කොච්චර අපි කියනවද මම කිව්වා මිටිය බැන්දාම කුරුදු මිටිය ලස්සනට හිටින්නේ මේ මම කිව්වා ඔය විදිහට දෙපැත්ත කෝටුවේ කපන්න ඕන පීයෙන්නේ. ලස්සනයි. අයියෝ බැන්දාම හරි ලස්සනයි. ඒක එතන දාලා ඉන්න දෙපැයි. ඔයා දාලා කපන්න ඕන හැම එකම. ඔව්. එතකොට මම දැන් අර මහත්තයත් එක්ක කතා කරගෙන දැන් බලමු මහත්තයා ඇත්තටම හිතපු යාර කියන්නේ මේක මේ කොච්චර මේ ගාල්මට තියෙන බලයක් තියෙනවද කියලා. නෝනද ලස්සන ඇයි නෝනා ඔයා ඒක මෙහෙගෙන ආවේ. ඔයා ඒක රැස්ටෝරන්ට් කියනවා නම් මාකට් එක වැඩි නේ. මේකට උත්තරේ පෙළ ඒක ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ලෝකල් කරන්නේ නැහැ අපේ බඩු නේ. දැන් එයා කියන එක ඕගොල්ලෝ තේරෙනවද? තේරෙනවද නැද්ද? තේරෙනවා. දැන් ඕගොල්ලෝ කියන්නේ නැද්ද දැන් කොතනද මෙයා පොදුබන්දාර කොට නෙගිල්ල කදාගෙන ඉන්න තාම නෑ මොකක්ද නැද්ද? කවුද? සෙනරත් මම අහන්නේ ගෙනියන්නේ නැද්ද? ගෙනියන්නේ නැද්ද? ඔය රජවල නැත්නම් ගෙනියනවා නෙමෙයි ගෙනියනවා. එතකොට එලා ගෙනියනවා කියන්නේ බැඳිලාද නැද්ද? බැඳිලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ උපදේශයද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතනම මම කෝටු 24ක් කන්දි ගල් දෙනවා. ඔය අරගෙන යනවා. දැන් බලන්නකෝ. දැන් ගෙදරේ වෙන තැන් ප්‍රවීණත්වය. ඈ? ගෙදරේ වෙන තැන් වල ගෙනියන්නේ නැද්ද? ගෙනියනවා පින්නන්නේ. එහෙනම් හොඳට පොඩි ටික ටිකට තියෙනම් මම මේක වැඩි හරිම දක්ෂයි. පොඩි තියෙනවා. භාවනා කරන්න හරිම දක්ෂයි. කාර්යයක් කරනකොට හරිම දක්ෂයි. අදක්ෂ එකම කාර්යය. ඉක්මක් මොකද්ද? අතහරින්න විතරයි එහෙම ආසිකර. අතහරින්න. එමේ. අල්ලගන්න. මේ මට කර දැසයි එහෙමයි. දැන් බලන්නකෝ දැන්. බලන්න පුළුවන් නේද? දැන් ඕගොල්ලෝ කවුරු හරි දවල්වල කිලෝ කීයක් ගන්නද කියලා වේරුණාම ප්‍රශ්නයක් කියනකොට අනේ මොකද ඔයා ඕක මෙහෙගෙන මේක ඉවර කරන්න එපා. අමුවෙන් කිලෝ 4ක් කියන්නේ වේරුණාම කිලෝ කීයක්? ප්‍රශ්නේ මොකද්ද? ගෙනාවට පස්සේ ගේනව කියන එක මෙයා අල්ලලා නැද්ද? 120 ගානක් එතකොට සංයෝජන වෙලා නැද්ද? සංයෝජන. කෙලස් හැදෙන්නේ නැද්ද? ඒ තරංගල ගිහිල්ලා හේත්තරුව හේරිකට වෙන්නේ නැද්ද? මම මේ 6 වෙනකොට දැන් ඊට පස්සේ එයා ඒක ගෙනාලා දැන් කියනව ගෙදර කපාන ගියා මහත්තයට කියනවා නෝනට හරි කියනවා. එපාර අග්ගිඩ්ඩින් දැන් නෝන්ට කියනකොට බයිසිකලේ ගියා ඒක නෝනත් දැන් මේක නැත්නම් නැත්නම් නෝන ළඟ මොහත් කරපු පිහියක් තිබුණොත් අර කියන ටික කපලා ඉන්න පුළුවන්. එයා කට කපන්නද? නෑ නෑ මොකද්ද? පිහිය මොහත් කරපු ආයෝග කරපු ධර්මයේ තිබුණොත් අර කියන ටික එයා කියනවා හොඳයි එහෙනම් නමුත් ඉතින් අල්ලන්නේ නෑ එතනින්ම ප්‍රායෝගික කරමින් ඉන්න කුරුල්ල අර ගන්නවනේ විකුණන්නේ නැහැ කිනේ. ඕගොල්ලෝගේ පිහිය මොහත් තමයි. හැබැයි ඒකේ තියෙන කබඩ් එකේ. දරත් හොඳයි වාහනයක් තියෙනවා. ඒක කබඩ් එකේ ඒක යූස් කරන්නේ භාවනා කරන වෙලාවට මේ බණහන වෙලාවට
බුදුන් ඔව් කුරුන්දර ඔය පොඩි මිටියක් රුපියල් 200යි 300යි මං හිතන්නේ. කුරුන්දර පොඩි මිටියක්. මිටියකට එන්නේ කෑලි 4යි 5යි. ඒ ස්වභාවය. ඒකයි ලොකුවට පරල තියෙන්නේ. අතන ප්‍රායෝගික කරන්නේ. ඔව් පමණෙන් පාරාසෙම ගත්තම් පින්වන්නේ. දැන් අර ගෙදර කියපු හරි අර ඥාතිය කියපු මේ අතරයි උත්තරාදී කවුරුද කරන බිස්නස් එකනේ. දැන් මේ ගෙදර මහත්තයෙක් කෙනෙකුට ඕනලාගේ දිරිත ඔය හරි ගියන් පස්සේ කියපු ටික අල්ලගෙන ඉහළට මොකද වාහනේ ගෙදර ගිහලා මහත්තයා රෝදයක් කපන මාතේ තුනක් කරා. ඊට පස්සේ මහත්තයා උලක් පුරවනවා. ඒ කියන්නේ පුරුද්දක්ද? අනේ මේ කිසි ප්‍රශ්නයක් නැතුව හිටපු මිනිහට අතෝනේ පරාල වගේ කෑලි කපන් ඒ ගන්න. මිනිහට කෙලෙස් බුදුහාතර දුන්නා දැන් දාන්න. ඒ මිනිහට කුරුන්දල් වලින් භාගයක් කියන්නේ ටික දාලා. ඒක නික ඊට පැත්ත ඉන්නේ ඉන්නේ. උත්තරේ අරන් ගියේ ටික. මහත්තයා ඔයා දුක උරුම කරලා වැඩන්නේ වෙනං කුරුන්දල් ඔයාගේ සසරට යනවා. ඒ කොහොමද? මම කියන එක ඔයා අල්ලල්ල තාම පොල් ගහලා අපේ කර්ම කෙලෙස් තමයි හැදෙන්නේ. හැදෙනකොට මොකද බර ගුල්ල ගහලා උපත සකස් හොඳ මේ දෙවි දෙවිලා කරු පාට එලා ගුල්ල ගහලා පස්සේ හොඳ දැදි නැති. දැන් නැති. සසර ඒක නිකම් තුරු කරලා කරවන්න වැඩ කරන පිරිසක් නෙයි. වාහකයෝ වගේ නෙයි. වාහකයෝ කියන්නේ මොකද? දැන් රෝගියක් බෝ කරන අයට කියන්නේ වාහකයෝ. හැබැයි සසර බෝ කරන අය දැන් ඕගොල්ලෝ ඉලා කොහේ යද්දී ගෙනලා ගෙදර ඉන්න කෙනාට කියනකොට ඒ මනුස්සයලා දැන් සසර බෝ කරනවද නැද්ද? බෝ කරනවා. ඇත්තටම පින්වත්නි එහෙම අයත් එක්ක ආශ්‍රය කරනවට වඩා හොඳයි. කොවිඩ් මොකද කියන්නේ? නෑ කොවිඩ් හැදිලා මැරෙනවා. අයි දැන් කොවිඩ් ඒක මොකක් හරි ඒ වගේ වසංගතයක් ඇවිල්ලා ස්ප්‍රෙඩ් වෙලා බෝබලයි මරුණොත් මොකද වෙන්නේ? ඒක මරුණොත් මේ ජීවිතේ විතරයි මැරෙන්නේ. මේ මිනිස්සුත් ඉන්නකොට මේ කොහේ නැති කුණු කොටවල ගෙනහලා මේක ව්‍යාප්ත කරනවද නැද්ද? ව්‍යාප්ත කරනවා. නැත්තම් ඔයගොල්ලෝ කියනවා නෝනා ඔයා කොවිඩ් වෛරසයටත් වඩා භයානකයි. කොවිඩ් වෛරසයටත් වඩා භයානකයි. කොවිඩ් එකට සේෆ්ටි දෙන්නද බලන්න. ඒකේ මේ මුඛාවරණ ගාට වගේ තියෙන වැඩි කපන්න දෙයක් නැහැ. කොච්චරද? හැබැයි ඉංග්‍රීසිවත් හදාගන්න දැන් නෝනා ඇවිල්ලා ඔය හරි දිවිච්ච අල්ලගෙන තව කෙනෙක් අතාරිනකොට දැන් සැනිටයිසර් ගහන්නේ මූණට හොඳයි. දැන් ඒ කියලා කියන්නේ මොකද්ද? ඔගොල්ලෝ මේකට දැන් මොකක්ද බාහිරට එක්කෝ කියන්නේ. කඩිද්දකලින් මූණ තියෙන ලස්සනට. අනුන්ගේව කියන්නේ. පස්සේ කපනවා. ඔය යනෝනේ සිල් ගන්න. ඔය බනහන්න යනෝනේ. ඒක මේවත් තමයි මාකට් එකේ බලන්න අන්නේ මේ කතා කරන්නේ. ඒකට තමයි සැනිටයිසර් ගන්නවා වගේ. ඉතින් ආරු දින උඩ බැලුවාම ඉන්න ඇකිලි. ඒක ඒ දින හිල් කුරුමිටි බැලුවම උඩින් හිල් අදාට හැදේ. ඒ වැඩිය මාකට් නෑනේ. අකට පිටවෙන තියෙන කෝඩ් නීතට මුල්ලේ කුඹුඩ වගේ නේ. අර වෝන් එකක් ගෙනාම මෙතෙන් අතාරිනවනම් පොඩි කැමැත්තකුත් තියෙනවා. අර සමහර අයට වෙලා තියෙන්නේ පින්නත් නේ හිතට එලෙස බැඳෙන ගැටෙන එකක් ආවේ නැති වුණොත් නිකන් මේ මොකක්වත් නැති වගේ නේ. ඒ නිසා අනුන්ගේ කුණු ගොඩක් හරි අනුන්ගේ දැන් පින්නන්නේ අනුන්ගේව කතා කර අනුන්ගේව කතා කර කෙලෙස් හදාගන්නේ. දැන් අපි කතා කරලා ඒගොල්ලෝ කියන ආගත්තසගෙන ආලුවට තියෙන ස්වාධීනව අපේ වැඩක් කරගෙන මොනවාට වෙන්නේ හිත ආරක්ෂා කරගන්න. පොලියාන් වෙලා කරන්නේ. දකින්න පොලියාන් වල කිසිම නෑ අසත්. පොලියාන් වල එපාර්ට් මෙයාට කෝල් කරනවා. ග්‍රයින්ඩරේ ග්‍රීබරේ දෙකි රයිලායන් වැඩිකෝ කුල්කටුවයි. කවුරු කියන එක අපිට හිතයි ඥාතිම කෙනෙක් ළඟම කෙනෙක් ආපා කැවුම් හැදුවා ඒකටයි යන මෙහෙන් බට්ලයින් එකක් යන්න ඕනේ බලන්න මේකේ ඉඳලා බට්ලයින් එකක් යන්න ඕනේ නම් මේ අපන අල්ලනවා. දැන් ඔබේ වාහන වෙනස් කරන්න කමන්නේ දැන් දාන බට්ලයින් එකක් යන්න බටේ දියුණු යාර්ගෙන යන්න මානෙනි හිතින් අල්ලන්න දැන් ඒකට අදගේ ආයිකට එක ආයි කරන් කියන්නේ මේක
උපාදානෙ වුත් භවයේ සකස් පස්සේ දාන්න. භවයේ සකස් වෙනවා කියන්නේ ඉපදෙන දුකට හේතු වෙනවා. මේ අනන්ත සසරෙත් මේ එක දේවල් අල්ලපු නිසා තමයි මහන්නේ තවමත් මේ දුක් විඳ අනන්ත සසරේ යන්නේ කියලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපිට ඒ උපදේශය දෙනවා. අපේ ගෙදරයි නැට් එක මදිනේ වැඩි මාව කියන කීර්තන මොකද කරන්නේ? අපි අල්ලනවා ඒ අරමුණ අල්ලනවා. අර මේ මැරිලා කිව්වා ඒ අරමුණ තදට අල්ලනවා. හැබැයි ඇල්ලුවත් එයා මැරිලාද නැද්ද? මැරිලා. දැන් අපි නමුත් අරමුණ අතාරින්න ටිකක් අමාරුද නැද්ද? අමාරුයි. හැබැයි අපේ කෙනා තියෙන්න ඕනේ.